ඒගොල්ලෝ කිව්වේ වේදිකාවල් වල ජනාධිපතිතුමාම කිව්වා ඒගොල්ලෝ අනිත් ඔක්කොම හොරු ඒගොල්ලෝ විතරයි හොරු නැති කියලා. ඒව තමයි කැම්පේන් එකේ ගියේ. ඒගොල්ලෝ විතරයි හොරු නැත්තේ අනිත් ඡන්ද ඉල්ලන ඔක්කොම හොරු. දැන් මේ කාගෙන්ද දැන් මේ ලේකම්තුමා දැන් උදව් ඉල්ලන්නේ. දැන් ඒගොල්ලෝ කියවපු හොරුන්ට කියනවා දැන් ඇවිල්ලා ඒගොල්ලෝ එක එකතු වෙන්න කියලා. මම දන්නේ නැහැ ඒක මට තේරෙන්නේ නැහැ කොහොමද ඒක හරියන්නේ කියලා. ඒ කියන්නේ දැන් ඡන්ද කාලේදී හැම එක්කෙනාම ඒගොල්ලන්ට හොරු බවට පත් වෙලා හිටියා. ඒගොල්ලෝ විතරයි හොරු නැත්තේ. දැන් ඒගොල්ලන්ට බලය පීඩ ගන්න බැරි වුණාම ඒගොල්ලෝ කියනවා අනිත් අයටත් ඇවිල්ලා ඒගොල්ලන්ට සහයෝගය දෙන්න කියලා. ඒ කියන්නේ අනිත් ඒගොල්ලන්ගේ වචන වලින් කිව්වම හොරුන්ට ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට එකතු වෙන්න කියලා. මොකද ඒ තියෙන අවස්ථාවාදීකම. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ තියෙන අවස්ථාවාදීකම. මොකද Tamanට බලය රැක ගන්න ඕන වුණාම ඕනම දෙයක් ඒගොල්ලෝ කරන්න ලෑස්ති. ඕනම දෙයක් ඒගොල්ලෝ ඒ වෙනුවෙන් ඒගොල්ලෝ කරනවා. එතනදී ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිය හෝ ඒගොල්ලන් කියන ඔය මේ දේවල් මොකුත්ම නැහැයි කියන එක අද ඒගොල්ලෝ පෙන්නවා. ඒ වගේම තමයි මේ මහා ආණ්ඩුවත්. මම ඒකයි කිව්වේ දැන් මහා ආණ්ඩුව ගන්නකො. මහා ආණ්ඩුව එක මිටකට හදලා තියෙනවා. ඒක මහින්ද රාජපක්ෂලාගේ කාලේ හිටපු දූෂිතයෝ ඉන්නවා. මහින්ද රාජපක්ෂලාගේ කාලේ මිනිමරුන් චෝදනා ලැබපු අය ඉන්නවා. ඊළඟට කොරෝනා වලදී මිනි පුච්චපු අය ඉන්නවා. ඒ ඔක්කොම එකතු වෙලා තමයි ওই මහා ආණ්ඩුව අතර තියෙන එක මිටකට. ඉතින් ඒ වගේ තමයි දැන් මේ පුංචි ආණ්ඩුව හදන්නත් යන්නේ. නමුත් මැතිවරණ ව්‍යාපාරයේ වේදිකාවේ නම් කිව්වේ අපි හොරු එක්ක මේ යන්නේ නැහැ. අපි අනිත් තුන් ඔක්කොම හොරු. අපි විතරයි හොරු නැත්තේ කියලා පේනවා. දැන් පේනවා නේද? ඒගොල්ලන්ගේ සබා ස්වරූපේ දැන් ජනතාවට පේනවා ඇති. දැන් ඒගොල්ලෝ ලෑස්ති හොරු එක්ක වුණත් හරි බලය නදව ගන්න යන්න.